Ina ayuan insight silon disa YouTube නාලිකාවක සාදරයෙන් පිළිගන්නවා. අද අපි මගේ YouTube නාලිකාවේ අද මේ වගේ වීඩියෝ එකක් කරන පළවෙනි දවස. ඉතින් මට හිතුණා දිගටම අපි තුනම දාන්න ඉස්සිකේ මේ වගේ ගදක ආందోලනාත්මක වීඩියෝ මේ ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත් කරන්න. ඉතින් අද මේ සහභාගී වෙනවා අනුරාධපුර දිස්ත්‍රික්කයේ උතුරු පළාතේ ලංකාවම දන්න ලංකාවම කතා කරන චරිතයක් තමයි පළවෙනි වතාවට කැඳවන්නේ සාකච්ඡාවට. ප්‍රියන්ත ෆෙඩරන්ඩෝ ලංකා සංගමයේ සභාපතිතුමා. අයිවල් ප්‍රියන්ත අපි පොඩ්ඩක් කතා කරමු විනාඩි කිහිපයක්. ප්‍රියන්ත මේ ගුරු වෘත්තියට අවුරුදු කීයක් විතර සමය වෙනවද? අදට අවුරුදු 29ක් වෙනවා. 29ක් වෙනවා. වැදගත් දවසක් තමයි නේ. වැදගත් දවසක් ඒක පාසල් කීපයක ඔයා මේ විදිහට වැඩ කරලා තිබුණා. ඉස්කෝලේ පාසල් පහක සහ වැඩබල විදුලි වැඩ කරලා තියෙනවා. යම්රා දිස්ත්‍රික්කෙ නැත්නම් ලංකාවේ විවිධ පළාත්වල ගිහින් කියනවා නැත්නම් යන්නේ පළාතින් ඉඳලා රාජකාරී කරලා තියෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කේ පමණයි. ඒක ඔබේ ප්‍රධාන විෂයක් තියෙනවද? මම ප්‍රාථමික ගුරුවරයෙක් විදිහට තමයි මධ්‍යම ලබන්නේ. අසුර මම ප්‍රාථමික ගුරුවරයෙක් වුණත් පාස ආරම්භයේ ඉඳලම ගණිත විෂය සහ ඉතිහාස විෂය තමයි පාසල් වල ඉගෙනන්නේ. ඊපස්සේ පීපීකට පස්සේ වැඩබල විද්‍යාලයක් විදිහට පීපීක් සේවය කරා. ඊපස්සේ ගුරු සංගමයේ ක්‍රියාකාරී වීමකට පත් 2003 ඉඳන් පස්සේ මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නේ. මේ ප්‍රශ්නේ අහන්න ඕනේ. මොකද දන්නවද මේ වෘත්තීය සමිති කරන ආකාරයෙන් තෝරනවා. ඔබ ඇත්තටම උගන්වලා තියෙන ඉස්කෝලේ. රාජීව මම 2012 13 වසර ඒ වගේම 2023 24 25 පොඩ්ඩ කාලේ විලාස වෙලා කටයුතු කරන මේ කාලය තුල ඇරෙන්න ඊටු සියලුම පාසල් වල රාජකාරී කරපු සෑම කාලෙකම මගේ පොරේ ශක්තිය දීලා ඉස්කෝලේ පාසල් වල දරුවන් ඉගෙනීම වගේම ඔගේ භෞතික වශයෙන් පාසල් වලට වෙන්න කරන්න පුළුවන් සියලුම දේවල් මම සේවය කරලා තියෙනවා. ඉගෙන බඩ ගෝලේ වෙන්න ලංකාවේ. ඉන්න පැහැදිලිවම විසක් ඉන්නවා. ඒකේ සාමාන්‍ය ගුරුවරයෙකුට තියෙන සතුට. දැන් ඔබ මේ ඊළඟම ප්‍රශ්නේ අහන්න ඔබ මේ දැන් අපි දන්න ලංකාවේම ඒක ඔබ ගැන කතා කරනවා. සහ පළාත අපේ දිස්ත්‍රික්ක පිළිබඳව ගොඩක් කතා කරනවා. විශේෂයෙන් ගුරුවරු අතර වඩාත් ජනප්‍රිය. කීපාර වැඩ තහනම් පස්සතාවක් මම හිතන්නේ ලංකාවේ රාජ්‍ය සේවකයෙක් වැඩිම වතාවක් වැඩ තහනම් කරලා ඇත්තේ මගේ වගේ. පස්සතාවක් කියන්නේ ලොකු කාලයක්. ඇත්තටම මේ වැඩ තහනම් වෙලා නැවතම සේවයට ආයි නැවත එතකොට අවදියනවා. සාමාන්‍ය සරල කාරණාවක් මගේ වැඩ තහනම් වෙච්ච කාරණා සියල්ලම මම දකින්නේ රාජ්‍ය සේවකයෙකුගේ වැඩ තහනම් කළ යුතු කාරණා නෙමෙයි. දිනක සේවයට වාර්තා කිරීම මත නොදන්නා සේවයට වාර්තා කිරීම වැඩ තහනම් කරනවා. ඒ වගේම විදේශ නිවාඩු ලබා දීම අනුමත නොකිරීම මත අපේ මේ මෑත කාලයේදී ආන්දෝලනාත්මක සිදුවීමක් මම කරන ලද ප්‍රකාශයක් අසත්‍යයි කියලා. නීතිමය ප්‍රතිපාදන කොතරවත් නැතුව තමයි වැඩ කරන්නේ. මේ ප්‍රශ්නේ මොකද දන්නවා අපි ඒ ගැන මේ අන්තිම කතා කරමු. මොකද කතා කරන්න ඕන ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඔබ කියන්නේ ඔබ මේ මෙතෙක් වැඩ තහනකට ලක්වීම ඔබ කියන්නේ පරිගැනීමක් කියලා. පැහැදිලිව මම ඒක දිගටම පළවෙනි වැඩ තහනමටම මම අභියාචනා කරන්නේ මේක දේශපාලන පරිගැනීමක් වාම සේවයේ පිළිබඳව. ඒ හැම අවස්ථාවකම මම සේවයේ පිළිබඳව කරලා තියෙන දේශපාලන විද්‍යාවක් වලින් නෙවෙයි. රාජ්‍ය සේවා කොමිෂන් සභාව තමයි රාජ්‍ය සේවයේ පිළිබඳව කරලා තියෙන්නේ. එතකොට ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් මේ අපි මේ කරුණු ගැන කතා කරනකොට ඔබ මේ දැන් සාමාන්‍ය පෙණි හිටින්න ඕනේ ගුරුවරුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්. ගුරුවරයෙක් විදිහට අධ්‍යාපන සම්බන්ධ කෙනෙක් විදිහට. ඇයි මේ බාහිර දේවල් හිතන්නේ? මම විශ්වාස කරනවා මට පුරවැසියෙක් විදිහට මේ රටේ ප්‍රශ්න සම්බන්ධව වගේම වංචා දූෂණ වගේ ශිෂ්ටයන් සම්බන්ධව කතා කිරීමට තියෙන අයිතිය අර අධ්‍යාපනයේ ප්‍රශ්න වලට එහා ගිය අයිතියක් විදිහට මම දකිනවා. ඒක මම හිතන්නේ නීති අනුකූලව තාන්ත්‍රික අවස්ථාවේ දාතරුනේ මුල්ගල් විශ්වාසකයන්ට තහවුරු කරලා දෙනවා. ඒකට වැඩි වරප්‍රසාද අයිතියක් හිමිකමක් ලැබෙනවා උද්දී සමිති ශ්‍රේෂ්ඨ තුලින්. ඒ නිසා මම දෙපැත්තම මම හිතනවා 50ට 50 මම දෙපැත්තම කාරණා සම්බන්ධව කතා කරනවා.
ඔව් එතකොට දැන් අවසාන මොකද කියන්නේ අවසාන වැඩසටහනම ඒකට ලංකාවේ ප්‍රසිද්ධත් වුණා පුවත් පත්තල මාධ්‍ය ඊළඟ විද්‍යුත් මාධ්‍ය අපේ ජන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ගොඩක් කතා බහට ලකුණාන්නේ උතුරු මැද පළාතේ මේ වාහන වෙන්දේසියක් හෝ අලෙවි කිරීමක් පිළිබඳව අපි දන්නේ වෙන්දේසියක් අලෙවි කිරීමක්ද එහෙමවත් දන්නේ නැහැ. එතකොට ඒ ප්‍රශ්නේ තමයි අවසාන වශයෙන් වැඩසටහන ගොඩක්. හැබැයි උතුරු මැද පළාතේ ආණ්ඩුකාරවරයා හිටපු මම හිතන්නේ මහාධිකාර වෙනසුනේ. ඒකට ආණ්ඩුකාරවරයාගේ මැදිහත් වීම මත නේද මේ වැඩසටහන සිදු වුනේ? මම විශ්වාස කරනවා ආණ්ඩුකාරයා නෙමෙයි මට ලිඛිත තොරතුරුත් ලැබිලා තියෙනවා. ආණ්ඩුකාර කාර්ය මණ්ඩලයේ පුද්ගලයන් කියන තමයි එවැනි මැදිහත් වීම කරලා තියෙන්නේ. ඒ වගේම දේශපාලන මැදිහත් වීමක් තියෙනවා ඒ නෑ අපිට අමතකයි. දැන් මට මතකයි මේ සිද්ධිය වඩාවර කරලා පස්සේ උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා මාධ්‍ය සාකච්ඡාවක් තිබුණා. ඒ මාධ්‍ය සාකච්ඡාවේ පැහැදිලිව කිව්වා ඔබ මේ ප්‍රශ්නේ නීති හැමෝට අරන් යනවා. ඔව් පැහැදිලිව කිව්වා මම මේ මාධ්‍ය සාකච්ඡාවේ ඕනම වෙලාවක විවාදයකට සූදානම් මේක නඩුවක් තියෙන අවස්ථාවක් සමාන කරනු මම ඉදි කරන්නේ. මේ මාධ්‍ය සාකච්ඡාවේ නිලධාරීන් කීප දෙනෙක්ම ආණ්ඩුකාරතුමාගේ මුදසා කරා වෙන්න පුළුවන් පට්ටපල් බොරු කිව්වේ. මම පැහැදිලිව කියනවා මම කියනවා අදත් අභියෝග කරන පුළුවන් නම් පෙන්නන්න රුපියල් මිලියන 128ක් මේ වාහන ගමන් දෙනුවෙන් රජයේ කිනුමට ලැබිලා තියෙනවා. පැහැදිලිව කියනවා නෑ කියලා. ඒ වගේම ඒක වෙන්දේසි කරන ලද සක්‍රීය වාහන ස්කූල් වාහන 14ක් අලෙවි කරාද කියන එක කියන්නේ. මේ කාරණා සහ තවත් කාරණා තියෙනවා මම මෙතන දිහෙන්දරව කරන්නේ. වගේම මේකට බලපෑම ආණ්ඩුකාරවරයා ඒ විදිහට ප්‍රකාශයක් කරා වෙන්න පුළුවන්. ඒ ප්‍රකාශය කරන්නේ ඔහුට පසුබිමේ තිබ්බ දේශපාලන බලපෑම තියෙන්නේ පැහැදිලිව. දැන් පැහැදිලිවම මේ වෙනකොට අපිට ලිඛිතව මට ලැබිලා තියෙන තොරතුරුත් එක්ක මම මේ අධිකරණයට මේ වෙනකොට ඉදිරිපත් කරලා තියෙනවා. අධිකරණය මේවා තියෙනවා. විභාග වෙන නඩුවක් ඒකට සමාන කරුණු ඉදිරිපත් කරන්න බෑ. හැබැයි මම නඩුවෙන් පසුව මේකේ සියලුම සුළුමුල මේ රටට හෙළි කරනවා. එතකොට මේ ඔබ දැනට ඒ ඔබ වැඩසටහන ලකුණා දැනට ඔබ වැඩසටහන ඉවත් කරලා අධිකරණයේ නැවත සේවය පිටුලා තියෙන්නේ. ඔව් පැහැදිලිවම අධිකරණයේ මහාධිකරණයේ අනුරාධපුර මහාධිකරණයේ නඩුවක් දාලා මම හිතන්නේ අතුරු දහනන් නියෝගයක් බොහොම කෙටි කාලයක් තුළ ලැබීම සිදු වුණේ මේ රටේදී. මම ඒක ඇත්තටම ගරු විසුතුමාලාගේ ස්තුතිවන්ත වෙනවා. මොකද සත්‍ය පිළිබඳ අධිකරණයට අපිට නීතිය හරියට ක්‍රියාත්මක වෙලා තියෙනවා. පැහැදිලිව නීතිය හරියට ක්‍රියාත්මක වෙලා තියෙනවා. වගේම මේ නඩුව පැහැදිලිවම මම කියනවා මේ නඩුවට මේ වෙනකොට අපි නඩුව ගොනු කරන අවස්ථාවේදී තොරතුරු දිහා බැලුවම අපිට දැන් තියෙන තොරතුරු දිහා බැලුවම මේ නඩුවේ ඇත්තටම මේ පෞද්ගලික හෝ දේශපාලන පැහැදිලිවම දේශපාලන පරිගැනීමක් මත මගේ වැඩසටහන වුණා කියන මට පැහැදිලි. ඊළඟට අපි අලුත් දැන් මේ උතුරුමැද පළාත අපි ගත්තොත් උතුරුමැද පළාත අධ්‍යාපනය ගත්තා උතුරුමැද පළාතේ. අපි ඒක කියන්නේ ශ්‍රේණිගත කරපුවම උතුරුමැද පළාතේ ඉන්න කීවෙනි ස්ථානයද? 9 වෙනි ස්ථානයේ. සියලුම ප්‍රධාන විශේෂ විභාග තුනක් තියෙනවා. ඒ තුනෙන්ම උතුරුමැද පළාත 9 වෙනි ස්ථානය. ඔබ හිතන්නේ නැද්ද 9 වෙනි ස්ථානයට ඒ පසුබෑ පාලක පන්තිය වගේම නැත්නම් පරිපාලන නිලධාරීන් වගේම ගුරුවරුන් අඩුපාඩු දෙන්න හිතන්නේ. ඒකත් කියන්නේ මොකද මේ පළාතේ බරපතල අධ්‍යාපන අර්බුදයක් තියෙනවා. එකක් තමයි ගුරුවරු අඩුයි 4000ක් අඩුයි. ඒ වගේම පරිපාලන නිලධාරීන් 3න් 2ක් අඩුයි. 207ක් ඕන දැන 53ක් විතර තමයි ඉන්නේ. ඊළඟ එක තමයි අධ්‍යාපන කර්මරාජ ක්‍රියාවලිය දුරවයි. ඒකට හේතුව නිශ්චිත විද්‍යාල පිළිතුරු 300ක් විතර වැඩ බලන විද්‍යාල පිළිතුරු ඉන්නේ. දැන් මේ ක්‍රියාවලිය මේ සියල්ලටම අවසාන වගකීම පරිපාලන ශේෂ්ත්‍රය. කියන්නේ උතුරු පළාතේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව අධ්‍යාපන අමාත්‍යාංශය ඒ දුකින්ම පළාත් හරි මෙහෙම බලමු දැන් මේ රජය ඇවිල්ලා අවුරුද්දක් වෙනවානේ. නේද? වර්තමානයේ MPP රජය ඇවිල්ලා අවුරුද්දක් වෙනවා. එතකොට ආණ්ඩුකාරවරයා පත්තර උතුරු පළාතේ අවුරුද්දක් වෙනවා. එතකොට දැන් ඔබ කියන්නේ මේ අවුරුද්දේ මේ ජනතාව මේ ආණ්ඩුව දිහා බැලුවේ උදව් කරේ මේ තරම් දැවන්ත බලයක් දුන්නේ අර පසුගිය කාලේව කරන්න නෙමෙයි. ඔබ විශ්වාස කරනවාද මේගොල්ලෝ යම්කිසි හොඳ මාර්ගයකට මේවට ඇවිල්ලා තියෙනවා කියලා අධ්‍යාපනයේ පැත්තෙන් හරි රටේ තියෙන අපි අධ්‍යාපනයක මම පැහැදිලිවම නැහැ. ප්‍රධාන මේ ප්‍රශ්න විසඳුම් ගන්න හොයන්න සාධාරණ විසඳුමක් අර ප්‍රධාන ප්‍රශ්න තුනට ගුරුවරු
විදුහල්පතිවරු අධ්‍යාපන පරිපාලන සේවය සහ කළමනාකරණය කියන ප්‍රශ්න වලට පැහැදිලි විසඳුමක් ඕන. මේ ආණ්ඩුවට එහෙම වැඩ පිළිවෙලක් නැහැ. ගුරුවරු දෙන්නේ නැහැ. මේ ආණ්ඩුව ආවට පස්සේ එක ගුරුවරයෙක් බදවගත්තේ නැහැ. 4000 අඩු නම් තුනෙන් එකක් අඩු. ඒකට ඒ දැන් බහුවිකල පලාසරයි බදවගත්තේ ගුරුවරු. නෑ කොහෙද වාදායන් බදවගන්න ගැසට් එක අධ්‍යාපන අමාත්‍යාංශය අනුමත කරලා නැවත අවසාන වශයෙන් ඊයේ පෙරේද ආයි නැවතත් ඒක අධිකරණ නියෝගයක්. අපි ගන්න අධිකරණ නියෝග නැහැ. පරිපාලන සේවයෙන් නිලධාරීන් නැහැ. දෙන්න ආණ්ඩුව අලුතෙන් විභාගයක් තිබ්බද නැහැ. විදුහල්පති සේවයෙන් අපි කෑ ගහලා නැවත සමුහ පරීක්ෂණ පවත්වලා තිබ්බා. මේක දේශපාලන බලපෑම් මත ව්‍යාකූල කරලා තියෙනවා. සුසුසුකම් තියන අයට දෙන්නේ නැහැ වගේම ඔය අඩුව වගේම ලොකුම ප්‍රශ්න තමයි අධ්‍යාපනයේ තියෙන හොරකම. වංචාව අතිශයින්. ඒ කියන්නේ මේ රජය අධ්‍යාපනයේ අර්බුදයක් නිර්මාණය කරනවා කියලා ඔබ කියනවා. ඔව් පැහැදිලිව නිර්මාණය කරනවා. දැන් මේ කියන්නේ පහුගිය ආණ්ඩුව අපි දන්නවා විවිධ රාජ්‍යයන් බැලුවා අධ්‍යාපනය අග්ලිකරණ කරන්න බැලුවා. ඇත්ත කතාව එහෙමනේ. එතකොට ඒගොල්ලෝ විවිධ මාර්ගවල ගියා. හැබැයි මේ රජයේ ජනතාවට පොරොන්දු දුන්නේ එහෙම අර ඔක්කොම නිවැරදි කළ හොඳ මාර්ගය කියන්නේ. එතකොට දැන් මේ පේන විදිහට ඔබ කියන්නේ මේගොල්ලෝ කියන්නේ අරගොල්ලෝ කියන මාර්ගයට ඊට වඩා වෙනස් මාර්ගයක්. නෑ පැහැදිලිවම යන්නේ මේ මාර්ගයේ තවත් ඊට වැඩි හොඳින්. මොකද නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්තිය එහෙම්ම ගෙනියනවා. මොකද පැහැදිලිව අපිට පේනවා ගේන්න අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇතුලේ භෞතික ක්‍රියාත්මක කරන ඉතාමත්ම බරපතල හානිදායී අරමුණු කීපයක් දැන්නමත් ක්‍රියා කරනවා. තමයි ගුරුවරු අඩුයි. අධ්‍යාපන මානව සම්පත් කළමනාකරණ කියලා වැඩ පිළිවෙලක් කරන එකදී සේවක සංඛ්‍යාව අඩුයි. ගුරුවරු අඩුයි. මේ වෙනකොට උතුරු මැද පළාතේ පාසල් පහක් පටන් ගන්න තියෙනවා. 50 අඩු පාසල්. ඒ අධ්‍යාපන හදනවා මේකද කරන්නේ. ප්‍රාථමික ළමයාට අඩු ගානේ 5 වසර දක්වාවත් අධ්‍යාපන ලැබීමේ අයිතිය හිමි කරනවා. මේක මේ යන්නේ පැහැදිලිවම නව අධ්‍යාපන සංස්කරණ දිහා බැලුවම රනිල් වික්‍රමසිංහ ගෙන ආපු අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවක් සඳහා යෝජනාවලිය ඊට වැඩි හොඳට ක්‍රියා කරන මේ ආණ්ඩුව එන්නෙම ඕක අපි පරාජය කරනවා කියලා කියනවා. ඒකේ දැන් හොඳයි වීඩියෝ. අපි හොඳයි කියලා කියන්නේ මොකද නරක කියන එක සාපේක්ෂ නෑ. නරක කියන එක නරකයි. අපි සෑහෙන කතා කරනවා. මම හිතන්නේ ඒක කියන්න බය නෑනේ. නෑ. පැහැදිලිව අපි අභියෝග කරන ඕන දැනට අයුක්ති ඉදිරියේ ඔබ කෙලින් ඉන්නකොට ඔබ කියන්නේ කිසිසේත්ම වය වෙන්නේ බය නෑ. ඒක තමයි. අපිට මේ අපිට එහෙම චරිත සමාජයේ හරි හම් වෙනවා අඩුයි. අපි බලන්නේ මේ දැන් උතුරුමැද පළාත ගත්තත් අධ්‍යාපනයත් එහෙමයි ආර්ථිකයත් එහෙමයි කියන අපි මේ තත්ත්වය අපි පළාතේ වැසියන් විදිහට අපි ගත්ත අපි වෙනස් කර ගන්න ඕනේ පැහැදිලිව. එතකොට හැබැයි ඒකෙදි ඒවට ඉදිරිපත් වෙන අය හරි අඩුයි ඇත්ත කතා කරන්නේ. කෙලින් කතා කරනවා. මම ඒ නිසා මම වැඩි කතා කරන්නේ අවසාන වශයෙන් මම අහන්න පස්සේ තමයි. දැන් අධ්‍යාපනය වගේ අරගමු. දැන් අලුතෙන් කරන අධ්‍යාපන ප්‍රතිපත්තියක් ගැන මේක රටේ බොහොම කතා කරන පාර්ලිමේන්තුව වල පළාත් සම්මත කරන සූදානම්ෙන් ඉන්නේ මේක. මම දන්න විදිහට ඒ පාර්ලිමේන්තුව ප්‍රතිපත්ති කරන්න ලෑස්ති. හැබැයි මහානායක ස්වාමීන් වහන්සේලා මේකට විරෝධය ප්‍රකාශ කරලා එක අස්සෙනින් යුතු ප්‍රකාශයක් නිකුත් කළා. ඒකෝට ඒකෙන් දැන් රටේ ජනතාව හිතනවා මේ වැඩෙත් එච්චර හොඳ වැඩක් නෙමෙයි. ඉතින් මේ හැම ආණ්ඩුවක්ම මේ බලය දිනකොට ඉන්න විදිහ නිසා මේ විපක්ෂයේ ඉන්න කතා කරනවා හරි වෙනස්. ඩිෆරන්ස් එකක් තියෙනවා. බලයට ආපුවාම තමයි කතා කරන්නේ ඔක්කොම අමතක වෙනවා. දැන් මේ රජයටත් එහෙම වෙලාදෝ කියන ප්‍රශ්නයක් තියෙනවා. ඔබ මේ ගැන මොකද කියන්නේ? මම ඔබ කෙටි පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. දැන් අධ්‍යාපනයේ බාර වෙන්නේ අපිට තුමියනවා මම හිතන්නේ. පළාත් අධ්‍යාපන දෙකම වෙන්න බාරගත්තා. ඒකෝට ඉතින් තමයි මේක ගේන්නේ අනිසා කතා කරන්නේ. ඒ ගැන ඔබ කතා කරන්නේ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධව අර දඩුවම් සම්බන්ධ පනත සම්බන්ධ. දැන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එක ඇතුලේ දඩුවම් සම්බන්ධව මේ පනත ගේන්නේ නේද? නෑ මේක දෙකක්. මොකද අධිකරණ නීති සංශෝධනය කියන මේක දෙකක්. දැන් ප්‍රතිසංස්කරණ යටතේ ඔබ කියන ආනදායක තත්ත්වයන් ගණනාවක් තියෙනවා. අපි එන කතා කරමු මේ අර දඩුවම් සම්බන්ධව කතා. දැන් මේ දඬු නීති සංශෝධනය කියන සංශෝධනය. දැන් මේ සංශෝධනය සම්බන්ධව අපි දඩුවම් කිරීම පාසල් වල දරුවන්ට දඩුවම් කිරීමට අපි වෘත්ති සමිතියකට විරුද්ධයි. ඒකට විධිමත් විනය ක්‍රියාමාර්ගයේ ක්‍රමවේදයක් අපි දිගටම ආණ්ඩුවේ ක්‍රමවේදයක් දෙන්නේ. ගුරුවරයාත් ආරක්ෂා වේ යුතුයි, විද්‍යාර්ථීවරයාත් වගේම දරුවාත් සුරක්ෂිත විය යුතුයි පාසල් පන්සල්. ඒකට ක්‍රමවේදයක් මේ ගේන පනත ඉස්සෙල්ලා තිබ්බා 2005 තිබ්බ පනතක්. ඒ පනත මේ විදිහට ලිහින්. ඒ යටතේ සියදස් වෙච්ච ගුරුවරු ඉන්නවා. හැබැයි 2012 මේකට සංශෝධනය විදිහට ගේන්න යදුවා. ඊට පස්සේ ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ආණ්ඩුවේ ගේන්න යදුවා මේකට සංශෝධනයක්.
ඒකට විරුද්ධ වුණා. මම දන්නවා සියලු මූර්ති සමිති විරුද්ධ වුණා. ඒ අනුව තමයි 2016 12 කියලා චැප්ටර් එකක් නිකුත් කරේ. ඒකේ ගයිඩ්ලයින් එකක් දීලා තියෙනවා. ඒ කියන්නේ මඟ පෙන්වීමක් මාර්ගෝපදේශයක් දෙනවා. පාසල් වල විනය පවත්වනයේදී අනුගමනය යුතු ක්‍රියාමාර්ග. හැබැයි දැන් කියන්නේ ඒක නෙමෙයි. ඒකට එහා ගිය දණ්ඩ නීති සංග්‍රහයට සංශෝධන හැම එකේම 300ට අයන් වෙනුට ආයන දාලා. ඒ වගේ දාලා මේකේ දඬුවම් නියම කරලා දෙනවා. දැන් අපි කියන්නේ මේ වගේ වැරදි කරුවන්ට දඬුවම් නියම කරන ඉස්සෙල්ලා මේ අපි හදන්නේ අධ්‍යාපනයේ මේ දඬුවම් පාසල් වල විනය මොකද මේ විනය පාලනය කරන්නේ ඒ වගේ සිදුවීම් නොවන පසුබිම් හදලා දැන් මේක අපි පොඩ්ඩක් ගැඹුරින් කතා කරන්නේ. දැන් මම දකිනවා දැන් මේ දවස්වල මෙයාට ගොඩක් මේ වැඩි හිටියෝ කතා කරනවා. දැන් වැඩි හිටියෝ කියන්නේ දැන් උඹ හැම කෙනාම කතා කරනවා. ඒ හැම කෙනාම කියන්නේ අපි පුංචි කාලේ අපිට දඬුවම් කරනවා. අපි ඒකට කැමති. අපි ඒ නිසා තමයි අද මෙතන ඉන්නේ. අපිට ගුරුවරු තොපු වෙන්නා මේ වෙලෙන් ගහලා තියෙනවා. අපි බඩ ගස්සලා තියෙනවා. හැබැයි ඒක අපි දැන් මතක් කරන්නේ සතුටින්. අපි ඒ නිසා තමයි මේ තත්තර ආවේ. එතකොට මමත් දකිනවා. ඒ අපිට අර ගුරුවරු ඒ ආදරේ මම කියන්නේ ආදරණීය දඬුවම් කියලා. මම දැන් තියෙන මම කොහොමද අපිට දුන්න දඬුවම් නේ කණෙන් අල්ලගෙන පොඩ්ඩක් ගාලා ගස්සලා. ඔය වගේ දේවල් කරපුවා දැන් එහෙම දෙයක්වත් කරන්න බෑ වගේ දැන් මේ අලුත් අධ්‍යාපන ක්‍රමේසා දැන් මේ පස රටාවේ. එතකොට රටේ බහුතර ජනතාව කියන්නේ දඬුවම් කරන්න එපා කියලා. මම දන්නේ දැන් මේක ගුරුවරු විදිහට ඔයගොල්ලෝ කියන දඬුවම් කරන්න විරුද්ධයි කියලා. මම හිතන්නේ ලොකු දඬුවමක්. ඔය වගේ සාමාන්‍ය දඬුවමක් ගුරුවරයෙක් දුන්නා කියලා දඬුවම් ගන්න. ගෙදර දෙමාපියෝ වලන්න අපිට කොච්චර අපේ කණින් අල්ලනවා රොක්කක් අත් පොඩි දඬුවම් දෙනවා. ඒකට තමයි එතන පොඩි සංගීත කරන්නේ. සබදියාවක් ඇති වෙනවා දරුවෝ මේ දෙමාපියෝ අතර මේ සම්බන්ධතාවය ඇති වෙනවා. මම හිතනවා ලොකු වරදක් නැහැ කියලා. ඔබ කියන පැත්තේ ඇත්තක් තියෙනවා වෙන්න පුළුවන්. කෙසේ වෙතත් මේකට ඔබලා ගුරු සංගමෙ විදිහට විරෝධී වෙනවා. පැහැදිලිව අපි මේ කියන තත්ත්වයට විරෝධය පළ කරනවා. ශික්ෂණය පවත්වගෙන යන්න ආණ්ඩු විකල්ප ක්‍රම වේද නැතුව මේ වගේ එකක් ගැනීම සම්බන්ධව අපි දැඩි විරෝධයක් මේ වෙනකොට කරලා දෙනවා. ඒ නිසා අපි කියනවා මේ රටේ මොකද විනය ශාස්ත්‍රය කියන්නේ මේ රට බරපතල අරුතේ තියෙන්නේ. මුළු සමස්ත සමාජයේම පොළු වෙච්ච සමාජයක්. ඒකෙන් පාසලට එන දරුවා අපි ශික්ෂණයේ තියෙන දරුවන් හරි එක ගන්න අර ශික්ෂණයක් නොමැති දරුවන් ශික්ෂණයට ගියේට ක්‍රමයක් හදාගන්න. ඒක ආණ්ඩු ක්‍රම වේදයක් දෙන්නවා කියන්නේ. හරි. පස්සතාවක් කොට මේ පස්සතාවක් කොට දහනකොට ලක් වෙච්ච කෙනෙක් දැන් ප්‍රියන්ත කියන්නේ රාජසේව වාගන්න අමාරුයි. මාත් හිතනවා එහෙම කියලා. ඒ පස්සතාව ඔහු වැඩ දහනකොට ලක් වෙලා තියෙන්නේ බොහෝ විට ඔහු ගැන කතා කරන්න නෙමෙයි අනුන් ගැන කතා කරලා මේ රටේ යම් කිසි හොඳ දෙයක් කරන්න ඒක අද වගේ YouTube නාලිකාවට පැමිණීම පිළිබඳව ඉස්සුවන්තව අපි ඉදිරියට යනවා. ඔව් ස්තුතියි මේ සුබවදන ඔබතුමාට.